සුබ දවසක් යාළුවනි. අද මම අරන් ආව වීඩියෝ එක තමයි කොහොමද ඩිජිටල් මල්ටිමීටරයක් භාවිතා කරලා ඩයෝඩ් එක හොඳද නැද්ද කියලා පරීක්ෂා කරගන්න විදිය. මම මල්ටිමීටරේ මෙහෙම කරකවගෙන ඩයෝඩ් ෆන්ක්ෂන් එක තෝරගන්නවා. මේ මල්ටිමීටරේ බසර් එකයි ඩයෝඩ් එකයි දෙකම එකම තැන තමයි තියෙන්නේ. මල්ටිමීටරේ මම ෂෝට් කරනවා. ඔයගොල්ලන්ට බසර් එක ඇහෙනවා. මේ මල්ටිමීටරේ ඩයෝඩ් මූඩ් එකයි බසර් මූඩ් එකයි දෙකම එකට තියෙනවා. සමහර ඩිජිටල් මල්ටිමීටර වල වෙනම තියෙනවා මේ ඩයෝඩ් මාක් එක මාක් කරපු එක. ඔයාලා ඒකෙන් බලනකොට මේ මල්ටිමීටරේට අදාළ ස්කේල් එකට මල්ටිමීටරේ සකස් කරගන්න. ඔයගලන්ට මේ ඩයෝඩ් එකේ සුදු ඉරක් තියෙනවා පේනව නේද? මේ ඩයෝඩ් එකේ ඍණ සංකේතය තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ සුදු වලල්ලක් තියෙනවා වටේටම. අපිට මේ ඩයෝඩ් වල ඍණ ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. මේ සුදු පැත්ත තමයි මේ ඩයෝඩ් එකේ ඍණ. මේ පැත්ත තමයි ඩයෝඩ් එකේ ධන. මම ඩයෝඩ් එක මේ විදිහට ගන්නවා. අරගෙන ඩයෝඩ් එකේ ඊට තියෙන පැත්තට මම මල්ටිමීටර ඍණ ප්‍රොබ් එක අනිත් පැත්තට මම ධන ප්‍රොබ් එක මේ විදිහට ලං කරනවා. ඕගලන්ට පේනවා මල්ටිමීටරේ වැලියු එකක් පේනවා 514ක් කියලා. එහෙනම් මේකේ එක පැත්තක් හොඳයි. දැන් මම ඩයෝඩ් එක අනිත් පැත්ත හරව ගන්නවා. ඍණ අනිත් පැත්තට තියාගෙන මේ ඩයෝඩ් එකේ ඊට පැත්තට මම ධන ප්‍රොබ් එක තියා ගන්නවා. එතකොට රීඩින් එකක් පෙන්වන්න බෑ. ඕගලන්ට පේනවා. ආයි මම හරව ගන්න බලනවා. ඔව්. ඕගලන්ට පේනවා දැන් රීඩින් එකක් පේනවා. එනම් මේ ඩයෝඩ් එක හොඳ තත්ත්වයේ ඩයෝඩ් එකක් වෙනවා. ඔයගොල්ලන් දැක්ක දැන් ඩයෝඩ් එක පරීක්ෂා කරගන්න විදිය. එක පැත්තකට තමයි රීඩින් එක යන්න ඕනේ. අනිත් පැත්තේ රීඩින් යන්න බෑ. එතකොට තමයි ඩයෝඩ් එක හොඳ තත්ත්වයේ තියෙන්නේ. දෙපැත්තම රීඩින් වුණොත් ඩයෝඩ් එක ෂෝට්. දෙපැත්තෙන් එක පැත්තක්වත් රීඩින් ආවේ නැත්නම් ඩයෝඩ් එකේ මැද්ද ඕපන්. එතකොට මේ ඩයෝඩ් එක වැඩකට ගන්න බෑ. හොඳ ඩයෝඩ් එකක් නම් එක පැත්තකට විතරයි රීඩින් වෙන්නේ. අනිත් පැත්තට රීඩින් වෙන්නේ නැහැ. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියන්න. ඔයාලට තාම මොනවද මල්ටිමීටරෙන් දැනගන්න ඕනේ කියලා කමෙන්ට් එකක් දාගන්න. මම කියලා දෙන්නම් වීඩියෝ එකකින්. සුබ දවසක් හැමෝටම.